Hi my cute buddies, welcome to my YouTube channel. මං හිතන ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් කාලෙකින් තමයි මං ආපහු ස්ටඩි බ්ලොග් එකක් අරගෙන ආවේ. අද නම් මං දවසම පාඩම් කරපු දවසක්. මට දෙසැම්බර් 29 ඉඳන් එක්සෑම් තියෙනවා. ඒකට තමයි මම මේ රෙඩි වෙන්නේ. එතකොට මං ඉස්සෙල්ලාම මගේ ප්ලෑන් එකට අනුව to-do list එක හදාගන්න තමයි හදන්නේ. අපි දවසක් පටන් ගන්න කලින් to-do list එකක් හදලා අද දවසේ මෙන්න මේ වැඩ ටික කරන්න තියෙන්නේ කියලා ඔළුවට දාගත්තට පස්සේ දවස පහසුවෙන් ගෙවන්න පුළුවන්. ලොකු ස්ට්‍රෙස් එකක් ඉන්නේ to-do list එකේ තියෙන වැඩ ටික පිළිවෙලට කරගෙන යනකොට සමහර දේවල් කරන්න මගේ ඇරි ඒත් කමන්නේ අපිට තව දවස් තියෙනවනේ. අපි හිමීට ඉතුරු ටික කම්ප්ලීට් කරගමු. ඔයාලත් වැඩක් පටන් ගන්න කලින් දවසක් පටන් ගන්න කලින් to-do list එකක් හදලා පටන් ගන්න. ඇත්තම කිව්වොත් මම to-do list එක හදන්නේ මගේ journal එකේ තියෙන යුනි එකේනේ. ඒ හින්දා මං නිකන් කොලයක් අරගෙන to-do list එක හැදුවා. ඔන්න ඊට පස්සේ මං කරේ මගේ theory subject එක පාඩම් කරපු එක. සාමාන්‍යයෙන් මං උදේවරුේ තමයි theory subject පාඩම් කරන්නේ. ටිකක් දවල් වෙලා පාඩම් කරන්න ගත්තම චුට්ටක් නිදිමත හැදෙනවනේ. ඒ හින්දා මගේ to-do list එක මං හදන්නේ උදේ දවල් රෑ කියන තුනට. එතකොට උදේදි මං කරන්නේ සාමාන්‍යයෙන් theory subject ටික දාගෙන ඒ ටික cover කරගන්න එක. එතකොට මට උදේවරුේ නැගිටලා හරිම fresh එකේ theory ටික පාඩම් කළාට පස්සේ ඒ ටික මගේ ඔළුවට යනවා. දවල් වරුවේ මම සාමාන්‍යයෙන් දාගන්නේ ටිකක් ගණන් හදන දෙයක් එහෙම නැත්නම් ලියන්න තියෙන දෙයක්. රැටත් ආපහු අපිට තියරි පාඩම් කරන්නත් පුළුවන්. රැත් ආයේ නිදහසේ වැඩ කරන්න පුළුවන්. දවල් තමයි අපිට චුට්ටක් රස්නේ නිසා නිින්ද යන්න බලන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඔයාලා දවල් පාඩම් කරන්න බැරි කෙනෙක් නම් පොඩ්ඩක් ගණන් හදන එකක් නැත්නම් papers වලට answers ලියන එකක් වගේ දෙයක් කරලා බලන්න. එතකොට ඔයාලට දවල් දවසෙත් වැඩක් කරගන්න පුළුවන්. ලොකුවට එක්සෑම් එකක් නැත්තම් ඔය එච්චරම මහන්සි වෙන්න ආස නැත්තම් උදේ ඉරයි කමක් නැහැ. හැබැයි ඔයා ගොඩාක් එක්සෑම් ලඟ වෙච්ච කෙනෙක් නම් දවසම වගේ මහන්සි වෙලා වැඩ කරන්න වෙනවනේ. එතකොට දවල් වරුවේ අර විදිහට try කරලා බලන්න. එතකොට ඔයා හිතනවට වඩා ඔයාගේ දවස ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මන් 12 විතර වෙනකන් එක දිගට පාඩම් කරලා ඊට පස්සේ මට හිතුණා ඔලුවට තෙල් ටිකක් දාන්න ඕනි කියලා. මම සාමාන්‍යයෙන් සතියට දවස් 2-3ක් ගෙදර ඉද්දි ඔයිල් මසාජ් එකක් කරනවා. ඒ වුණාට එකට ගියාට පස්සේ නම් ඉතින් සති 2කට විතර සැරයක් තමයි කොණ්ඩෙට තෙල් ටිකක් දාගන්නේ. මම උතන පාවිච්චි කරන්නේ උබේ සේකර hair oil එක. ඇත්තට මේක හරිම හොඳයි. හැබැයි ඔයා මේක පාවිච්චි කරනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. ඔයාට සෙම තියනවද? ඔයා සීතල පැත්තකද ඉන්නේ කියන එක ගැන. මම අපේ ගෙදර දිනන සාමාන්‍යයෙන් ඕන වෙලාවක ඔක පාවිච්චි කරනවා. එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ මට. හැබැයි මං යුනි එකට ගිහිල්ලා ඕක පාවිච්චි කරලි ඉවරලා මට සතියක් විතර නැගිට ගන්නත් බැරි වුණා. හොඳටම සෙම වැඩි වෙලා මං එහෙදි 1ට විතර ගාලා ඉවර වෙලා කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා නෑවට පස්සේ එතන ඉඳන් මගේ සෙම වැඩි වෙලා නැගිට ගන්නවත් බැරි වුණා. ඒ හින්දා ඔයා සෙම තියෙන කෙනෙක් නම් ගොඩාක් පරිස්සමින් ඔයා රස්නේ පැත්තක ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ ඕක. ඕකෙන් ගොඩක් කොණ්ඩේ අනේක නවතිනවා. ඇත්තට මගේ නම් කොණ්ඩේ සාමාන්‍යයෙන් දිගට වැවුනට මට තියෙන පිස්සුවක් තමයි ඒක කපන්න ඕනේ. ෂෝල්ඩර් ලෙන්ත් එකට වඩා දැන් කොට කරගත්තේ නැත්තම් මට නිින්ද යන්නේ නෑ. කොණ්ඩේ ඉක්මනට වවා ගන්න ඕනි නම් ඔය තෙල් එක try කරලා බලන්න එක හොඳයි. කොණ්ඩේ අනේකත් ගොඩාක්ම නවතිනවා. හැබැයි ඔක ෂුට්ටක් ගඳයි. ඒ හින්දා ගෙදර ඉන්න වෙලාවක ගහලා බලන්න. කොහෙවත් යනවා නම් ඔක ගන්න හිතන්නවත් එපා. හරි එහෙනම් ඔන්න තෙල් ටිකක් ගාගෙන පොතේ තෙල් හලාගෙන අපි ආපහු වැඩ පටන් ගමු.
තෙල් ටික ගාලා ඔන්න ඉතින් මම පැයක් විතර හිටියා ඒක හොඳට ඔලුවට ඇබ්සෝබ් වෙනකන්. ඊට පස්සේ මම නාලා ආයෙත් ටිකක් වෙලා රිලැක්ස් එකේ ඉඳලා පාඩම් කරන්න පටන් ගත්තා. මම දවල් වරුවේ පාඩම් කරනවා නම් චුට්ටක් එළියට ගිහිල්ලා පාඩම් කරන්න තමයි try කරන්නේ. අපි room එකේ ඉඳිනේ සාමාන්‍යයෙන් ඇඳ පේනකොට අත වන්නනවා වගේ පේන්නේ නාලා කාලා වැඩ පටන් ගත්තාම. හැබැයි එළියට ගිහිල්ලා ඉද්දි ඒක ටිකක් සෑහෙන දුරට අඩුයි. එතකොට අපේ කොණ්ඩෙත් වේලෙනවා. ඔන්න ඉතින් මං කොණ්ඩෙත් වේල ගන්න ගමන් මම to do list එකට දාපු දවල් වරුවේ මට කරන්න තියෙන වැඩ ටික හිමීට කරන්න පටන් ගත්තා. මන් ටිකක් හවස් වෙනකම්ම මගේ වැඩ ටික උතෙන්ට වෙලා කරගෙන ඊට පස්සේ හවස තේ එකක් බීලා අම්මා එක්ක කතා කරලා එයාගේ උයන වැඩවලටත් චුට්ටක් උදව් වෙලා ඊට පස්සේ තමයි ආපහු හවස 6:00 විතර ඉඳන් ආපහු වැඩ කළා. හැබැයි ඉතින් මං ඊට රෙකෝඩ් කළේ නෑ ඔක්කොම. ඔතන තියෙන්නේ 10ට විතර මං කරපු වැඩ ටික. ඔන්න ඉතින් අද දවසම මම වැඩ කළා. ඇත්තම කිව්වොත් මගේ to do list එකේ ගොඩාක් දුරට වැඩ ඉවර කරගන්න පුළුවන් වුණා. තව 3ක් විතර තමයි ඉවර කරගන්න බැරි වුණේ. මට මාරම සතුටුයි මං ගැන. මොකද අද දවසම මම ප්‍රොඩක්ටිව් විදිහට ගෙවුවානේ. රෑ වෙලා හොඳටම නිදිමතේ උත්තර ඉන්නේ මම. ඒ වුණාට මගේ රීසෙට් ප්ලෑන් එකේ හැටියට මං අනිවාර්යෙන්ම මම රෑට හැමදාම කරන දෙයක් තමයි ජර්නල් එකක් ලියන. ඒ කියන්නේ මගේ ඩයරි එක ලියන එක. එතකොට වෙන්නේ අද දවසේ වෙච්ච හොඳ දේවල් වලට ස්තුතිවන්ත වෙනවා, නරක දේවල් වලින් අත්දැකීමක් ඉගෙන ගන්නවා. එතකොට තියෙන ඔයාගේ ඔළුවේ තියෙන බර සේරම නිදහස් වෙලා තමයි ඔයා නිදාගන්න යන්නේ. ඒක ඔයාට ඊළඟ දවස හරි ප්‍රබෝධයෙන් පටන් ගන්න හොඳම විදියක්. ඉතින් මම හිමීට මගේ ඩයරි එකත් ලියලා මගේ දවස ඉවර කරගන්න තමයි හදන්නේ. එතකොට ඇත්තම කිව්වොත්
ෆෝන් එක යූස් කරන එකත් මේ වෙලාවේ මං හරියට නවත්තන්න ඕනේ. ඒ වුණාට රෙකෝඩ් කරන්නේ මං ෆෝන් එකෙන් නිසා ඔහොම ෆෝන් එකක් තියාගත්තා. සාමාන්‍යයෙන් දැන් මං පුරුද්දක් විදිහට උදේට නැගිටට පැය භාගයකට පස්සේ රැට නිදා ගන්න පැය භාගයකට කලින් ෆෝන් එක අයින් කරනවා. එතකොට ඇත්තටම මේකෙන් මගේ ජීවිතේ මාරම තරම් අර සැහැල්ලු වෙලා තියෙන්නේ. ඒක අර කියාගන්න බැරි සැනසීමක්. අපි මේක එල්ලිලා කරන්නේ මොකද්ද කියලා හිතෙනවා. අවුදේට නැගිටිනකොටත් මේකත් බදාගෙනම නැගිටිනවා. අපි රැට නිදා ගන්න යනකොටත් ෆෝන් එක බදාගෙන නිදා ගන්නකොට අපේ දවස් ගෙවෙන්නේ මහා හරිම කාලකන්ණි විදිහට. හැබැයි මගේ රීසෙට් ප්ලෑන් එකේ විදිහට මම ඒක අයින් කළාට පස්සේ මගේ ජීවිතේ ඇත්තටම හරිම සැහැල්ලුයි. එහෙනම් ආයෙත් අපි මේ අවුරුද්දට ස්ටඩි බ්ලොග් එකක් නම් මං ගේන්නේ නැහැ. Thank you so much මේක බැලුවට. සමහරක් විට මේක මේ අවුරුද්දේ කියන අන්තිම බ්ලොග් එක වෙයි. ඔන්න ඊට පස්සේ මං ආපහු එක්සෑම් එකට යුනි එකට යනවනේ. මං ගියාට පස්සේ හොස්ටල් වීඩියෝ එකක් හරි නැත්තම් යුනි වීඩියෝ එකක් හරි මොකක් හරි අරගෙන ආපහු ලබන බ්‍රහස්පතින්දාට එන්නම් ඕගොල්ලන්ව බලන්න. හැමදාම සැනසීමෙන් පරිස්සමට ඉන්න. ආදරේ.